පුංචි වීඩියෝ එකකින් අද අරගෙන ආවේ කොහොමද අපි ඔයිල් බර්න් එකක් හරියටම පාවිච්චි කරන්න කියලා. මේක අපේ ගෙදර සාලේ, කුස්සියේ, ඔයාගේ කාමරේ ඕන තැනක තියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපි පාවිච්චි කරන්නේ අපේ ගෙදර සුවඳ කරගන්න. මේක පත්තු කරාම දැනෙන සුවඳ කියලා නිම කරන්න බෑ. පුදුම සුවඳක් දැනෙන්නේ. මුලින්ම ඔයිල් බර්න් එක ඕන වෙනවා. ඊළඟට ටී ලයිට් කැන්ඩල් එකක් අපිට ඕන වෙනවා. ටී ලයිට් කැන්ඩල් එක වෙනුවට අපිට පොල් තෙල් පහනක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා වතුර. තව අපිට ඕන වෙනවා එසෙන්ෂල් ඔයිල් එකක්. ඒකට අපිට සිනමන් ඔයිල්, රෝස් ඔයිල්, ඒ වගේ ඕනම ඔයිල් වර්ගයක් ගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට ඔයිල් බර්න් එකේ උඩට අපි වතුර දාන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්ත එසෙන්ෂල් ඔයිල් එකෙන් බිංදු 2-3ක් ඒ වතුර එකට දාගන්න ඕනේ. මෙතෙන්දී සිනමන් ඔයිල් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒක ස්වභාවික ඔයිල් එකක් නිසා. මෙතෙන්දී නම් මම යූස් කරේ රෝස් ඔයිල් එක. ඊට පස්සේ අපි ටී ලයිට් කැන්ඩල් එක අරගෙන ඒක මුලින්ම පත්තු කරගන්න ඕන මෙන්න මේ විදිහට. මම මුලිනුත් කිව්වා මෙතන මේ ටී ලයිට් කැන්ඩල් එක වෙනුවට අපිට පහනක් උනත් ගන්න පුළුවන්. ඒක පත්තු කරලා ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඔයිල් බර්න් එක ඇතුලෙන් තියන්න ඕනේ. තියලා ඔක ටික වෙලාවක් අපි තියලා තියන්න ඕනේ. තියපු ගමන්ම අපිට ওই සුවඳ දැනෙන්නේ නැහැ. ඔකේ සුවඳ දැනෙන්න නම් ඔය ටී ලයිට් කැන්ඩල් එකේ නිසා ඕකේ තියෙන උඩ තියෙන වතුර ටික රත් වෙලා වාෂ්ප වෙන්න පටන් ගන්න ඕනේ. ඒතර වාෂ්ප වෙනකොට තමයි අපිට සුවඳ දැනෙන්නේ. මම වාෂ්ප වෙන වීඩියෝ එකකුත් මේකේ අන්තිමට ඇඩ් කරන්නම් ඔයාලට බලන්න. එතකොට දැනෙන සුවඳ නම් කියලා නිම කරන්න බෑ. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරගෙනම යන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්.